ඔය හදන්නේ රුක්බරී දේවි වෙන්නද? ඒ ආහාරකින් ඔක්කොම පුළුවන් මං අහන්නේ. පිටාල් පසුව ඒකයි වෙලා යන්නේ. ඇයි ජෙලස්ද? මම මේ හැමෝටමයි කියන්නේ. කවුරු මට ඩිස්ටර්බ් කරත් මම ඇක්ට්‍රස් කෙනෙක් වෙනවමයි. චුට්ටියේ අම්මා කැමරේක දුන්න ගමන් එනවා. මේක කටේ සාද්දේ. අම්මා පල්ලා කිසිපුටේ අබුද්දස්ස කාලේ. මගේ බැලිට වටෝනේ මේකිට කබ්බදනයක්. හේ තාත්තා මාරු වෙන්නේ. මේක අහගෙන යන්න. තාත්තගේ ලොකු දුව. එයාම කැපුවානේ. එයාව කපලා හරි මං කොහොම හරි ලයිෆ් එකේ ඇඩ් එකට යනවා. කේමා අක්කා උඹ තරම් පහත් වැඩ කරන්නේ. ඒකෙන් ඔබට උදක් සිද්ධ වෙනවා නම් මට හොරෙන් හරි උදව් කරන්න. මං කියම නෙමෙයි. මම කැති. නැත්තම් කැත්රිනා. මේ හනමිටි පවුල නිසා තමයි සේරම. වරනකට. මම වහගන්නේ නෑ. මම නවත්තන්නත් බෑ. බලමුකෝ මට වල කපන අයට වෙන දේ. Good morning, uncle. Good morning. මේක මේ බයික් පදින තැනක්වත් රස්තිය උදු ගහන තැනක්වත් නෙමෙයි. ආවේ මොන හේතුවකට වුණත් ඒ කිසි දෙයක් කෙරෙන්නේ නැහැ. කරුණාකරලා බයින්ඩ් එළිය. Uncle, මොන්සේ දැන් මගේ කාලෙන් හරියටම තත්පර 27ක් නාස්ති කරනවා. ඒ කියන්නේ මගේ පැත්තෙන් ගත්තොත් 27000. හරි? කරුණාකරලා please get out. වැඩේටින් වගේ. Good morning. Hambu mega sidina duili. ඔය ඇවිල්ලා ඉන්න මොඩල්ස් වල රූම් එකට එවන්න. ෂාප් 8 වෙනකොට ක්ලීනින් වැඩ ඉවර කරන්න අවශ්‍යයි කියන එක දැනගෙන හිටියේ නැත්නම් ඒක අද ඉගෙන ගන්න. right? මොකද ඔෆිස් එකේ වැඩ පටන් ගත්තට පස්සේ පියන්ලා මේක ඇතුළේ ඉන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. Sorry sir. Excuse me, uncle. තමුසු මොකද? මම දැන් තමුසුට අතෙන්ද කිව්වා නේද මගේ කාලේ සල්ලි නාස්තිල කර එළියට යන්න කියලා. හා? දුන. සර් මං හිතන්නේ සර්ට චූටි වැරදීමක් වෙලා මේ අපේ මෙරින් ඇඩ් සීරීස් එකේ මේ මොඩල් මට නෙවෙයි ඇයිසේ වැරදුනේ තමුසෙට මේ මිනිහා කොහෙද මොඩල් කෙනෙක් වෙන්නේ ඈ සර් මේ ක්ලයන්ට් ලගේ සිලෙක්ෂන් එකනේ සර් අපි තෝරලා යපු කාටවත් ඒගොල්ලෝ කැමති නැහැ අඩුතරම සර් මේ කැත්රිනා කියන කාටවත් කැමති නැහැ ක්ලයන්ට් ඕකේ නැත්නම් ජොබ් එක කැන්සල් කරනවා එච්චරයි මේ කැන්සල් කරන්න පුළුවන් සර් මේ ඒ වුණාට අපි මේ වෙනුවෙන් දවස් 6යි පැය 2යි විනාඩි 22ක් වැය කළා තියෙනවා. ඒ කියන්නේ මුදල් මේ වශයෙන් ගත්තොත් එහෙම මේ නවත්ත ගන්නවා ඇයිසේ. මේ ඉන්ද්‍රජිත් දුනුසිංහ කියන්නේ කිසිම බිස්නස් එකක් පාඩුවට කරන මිනිහෙක්වත් කාගේවත් ලනු කන මිනිහෙක්වත් නෙවෙයි. හරි? යකෙක් බැඳගෙන හරි වැඩ ගන්න මිනිහෙක්. ඒක මම කියනවා. ඔව් බිස්නස් කාර්යයන්ව බැඳගෙන ටින් ටින් ගාලා වැඩ ගන්න යන්නේ. දැක්කනේ? ඇත්තද? ඒ යක්කුන්ගෙන් වැඩ ගන්න කට්ටඩිය මං වෙන්නේ නැද නේද? මේ ටික ඉතින් අපේ තාත්තගේ මීටරයට වැටෙනකොට මේ සේරම දේවල් අනේ මිස්ටර් තේජා කරන ඕනේ යස්ස වැඩ මගේ ජොබ් එක බේරගන්න. මේ මොකක් හරි තොප්පියක් මගේ ඔළුවට වැටුනොත් මේ ඒක මේ ඔයාගේ ඔළුවට දාන්න වෙනවා හොඳේ. මෙයා මේ හිතනවා ඇති අපිම පුරුදු වෙන්න කරන වැඩ කියලා.
තේජන්ට ඒ වගේ කාලයක් දෙයි. මෙන්න අද ඩියුටි එකයි කන්ඩිෂන්ස් ලිස්ට් එකයි. wow MD ගේ ඩියුටි එක ඔපරේටර් ටින් ඩබල් ටින් වන් ටින් ෆෝන් ටින් රයිට් මිස් සමන්දා මං ආවේ කන්ඩිෂන්ස් වලට වැඩ කරන්න. උඹ අද ඉඳලා අමන්දගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්න කොහොම හරි try කරන්න ඕනේ. හැබැයි ඒක අපේ තාත්තත් දැනගන්න ඕනේ.